කතාවේ නම හොල්මන. කතාව ලිව්වේ ඉන්දුනීල් භාග්‍යා පමුණුසිංහලන්ට. මේ කතාව කියන මොන ගම්පහ ගෞතමී විද්‍යාලයේ ඉගෙන ලබන එච්.එම්. පිසලි සෙනල්ලා කරුණා ඉත්ත පැංචා නිදාගන්න ගියා. එයාගේ කාමරේ වටේම බැලුවා. ඇඳට බැලුවා. අම්මෝ! ඇඳයට හොල්මනක්. එයාට කෑ ගැහුණා. පුතේ මොකක්ද මේ සද්දේ? තාත්තා ඒ පැත්තට ආවා. අනේ තාත්තා ඇඳයට හොල්මනක්. සද්ද කරන්න එපා. ඉත්ත පැංචා කිව්වා. තාත්තා ඇඳයට ටිබිලා බැලුවා. හොල්මනක් වගේ කරුවලට පිට තියෙන්නේ සෙල්ලම් බඩු. මම හැමදාම කියනවා ඔයාගේ දේවල් පිළිවෙලට තියාගන්න කියලා. බලන්න අද ඔයාගේ දේකටම ඔයා බය වුණේ පිළිවෙලක් නැති නිසානේ. අද ඉඳලවත් පිළිවෙලට ගෙදර බඩු තියාගමු පුතා. තාත්තා ඉත්ත පැංචාට කිව්වා.